හයි අපත් බෝඩි මේ තවත් එක් උදෑසනක් මේ දැන් 10ට ළඟයි අපි දෙන නැගිට පරක් වෙලා අපිට කන්න බත් තියෙනවා සොයා බීන් තියෙනවා පරිප්පු තුනේ ඊයහදු ඉවරත් කරලා නමුත් අපි දෙනට හිතන පිටි ටිකක් තියෙනවා ඒකට ශැකි කියන පොල් ගෙඩි දෙකකුත් තිබ්බ එක පොල් ගෙඩියක් ගෑවා ඒකට අපිට හිතුණා මේක අද රොටියක් කරනවා කියලා ඉතින් අපි රොටි හදනවා බ්‍රෝ මේවයි පිටි පොල් දාගත්තා පොල් ඉතුරු පොඩක් දාගත්තා මොකද කිරි රසට එන්න ඕන නිසා ඊට පස්සේ අපි මේක එළවලු ටිකක් මෙතන දෙනවා හෝම් මිරිස් අර පොඩි ලොකු පෙට්ටි මිරිස් කියනවා හෝම් මිරිස් කියන කරවල දෙකක් කැරට් මිරිස් ලුණු ගෝවා තියෙනවා අපි ඒ ටික සෙට් කරගන්න බිත්තරයක් දාගන්න ඕන බලමු බිත්තරේ දාන්න කොහොමද දන්නේ නැහැ ලස්සනවලු ඩෙන් බිත්තර තිබ්බට කරන්න දෙන්නේ මතින් තමයි අනන්නේ මේ ඔල් තෙල් පොඩක් දාගන්න ඕනේ. ඒ මචං කරපිංච ටිකක් බ්‍රෝ. ඕකේ කරපිංච තමයි ගන්නවා. කීවලු මිත්‍ර තියලා කොල්ඩේ. ඔය වතුර ටිකක් දෙනවා ලයින් කරලා. හෙලිකොප්ටර්. වතුර වැඩි කරගන්න ඕනේ නැහැ මොකද දන්නවද? වතුර වැඩි වුණොත් ඒක බැලන්ස් කරන්න පිටි දාන්න පිටි නෑ දැන්. අපිට මම පොඩ බෝල කරගන්න චුට්ටක් වතුර වැඩි වුණා දැන් මොනවද කරන්න දෙන්නේ දැන්. මේ පොල් පොඩ්ඩක් දාලා ඒක හදාගන්න බලමු ගන්නම තුකුණා කියන්න මාරනාටුද අද වීඩියෝ කරන්න ලුඩු දාලා එක අපෝක පාර කරන්න අමාරු යන්නේ නේ කලවල මාස අමුෙන් කන්න ආස නැද්ද අමුෙන් රටි අපි රොටිය වඩන ගමන් ඉන්නේ ඒ කියන්නේ රොටිය වඩනවා කියන්නේ වැඩි වතුර සුට්ට වැඩි වුණා නේ අපිට අර පිටි නැතු වුණා බැලන්ස් කරන්න ඒක වතුර පොඩ්ඩක් බැලන්ස් කරන්න ඒක නිසා පොඩ්ඩක් ගතියක් තියෙනවා විතර ඉතින් හොඳ නෑ වාහ් මොල්ඩි රදලා තියෙන්නේ පොඩක් අනාගෙන ඔස රෙඩිච් එකකින් පොඩක් චොරෝණ එච්චර ඉතින් හොඳ නෑ බලයි සාමාන්‍ය දේවල් දිය වෙන්න පුළුවන් රොටි ටික හැදුවා සුපිරි අපි වෙජ් රොටි හැදුවේ දෙනින්ම වෙජ් රොටි නේ බිත්තර දාලා තියෙන බිත්තරේකුත් දාලා කැරට් ගෝවා ලුණු එතකොට හෝම් මිරිස් සරමේ දාලා හදපු රොටිය තමයි මේ තියෙන්නේ කොල්ඩි වතුර වැඩ උනා ඒකට අවුලක් නැහැ ඊට පස්සේ අපි ඩිංගාලා කටසම්බෝලයක් හැදුවා කටසම්බෝල හැදලා පොඩක් ඒක ටෙම්පරාදු කරා ඒක වෙනම රසක් තියෙනවා ඒකට දාන දේවල් අර මිනිස්සු ටිකක් තිබ්බ ඒ ටික නෑ කියන්න බෑ මතකලා ටෙම්පරාදු දෙන්නේ ඒ ටික දාන්න කිරි දාගෙන ඒක ඉවරයි ඊට අපි ඊයද පරිප්පු එකක් තියෙන එක රත් කරලා ඒකත් මාරහයි එතකොට ඊයද සෝයා මිට් එකක් තියෙන එක රත් කරලා තියෙන්නේ ඒකත් එක කන්න දෙන්නේ මාරමරහයි එමයි අපි කමු එනෝ සල් එන මේ ඊයේ හදපු සෝයා මිට් එක මේ රණ හදපු පරිප්පු එක එතකොට මේ අපි දැන් හදපු කටසම්බෝලේ කටසම්බෝල වල තෙල් දාගෙන ගාරක් කරගෙන හරියට ඒකට කරගත්තා නිකන් මේ එකක් කරා එතකොට මේ දෙන්නේ විතර දාලා එළවලු දාලා හදපු රොටි හරිද මම කාලේ කියනවා මේක සෝයා මිට් එක නම්බරුයි රණාගේ පරිප්පු මම රණා නෑ අද රණා ප්‍රැක්ටිස් ගිහලා ඉන්නේ ඒක රණා එනකන් ඉන්න නෑ නේද රණා අයින් කරලා තියෙන තව තියෙන රොටි මම අයින් කරලා රැයට පුච්චා මොකද මරුවන් සුවිරි එල්ල ඕකේ අපි කරවල සෝයා මිට් ගොඩක් නෑ අපර ආදී අප්පා කොල්ලේ සෝයා මිට් එක කියනනේ මම ඇදී මම හදපුවා මම රායි කියන කරන් දෙන්නේ නෑ හැබැයි රායි ඔය වැඩේ දින ඔය ඊයේ රා හදපුවා පවුදාට मारा चिकन नहीं मत हाँ बाय वीडियो से दारू बाय